කොහොමද ළමයි ඔයගලන්ට අද අපි 2014 ඉඳන් 24 වෙනකන් තියෙන ඇප්ලයිඩ් පේපර් එකේ පළවෙනි කෙටි ප්‍රශ්නේ කතා කරන්නයි යන්නේ ගෝල ගැටුම්. එතකොට ඔතන අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අර තියරි ක්ලාස් එකට ජොයින් වුණා නේ මුලින්ම. එතනදී කතා කරා වගේම ළමයි මෙතන සාමාන්‍යයෙන් තියෙන්නේ ගම්‍යතා සංස්ථිති මූලධර්මයයි නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය. තේරෙනවනේ? ඉතින් ඔය දෙක විතරයි මෙතන ළමයි ඇප්ලයි කරන්න තියෙන්නේ මේන්ලිම. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා කෙලිම ගානකීම පටන් ගමු. ඔයගලන්ට තියරි වැඩිපුර ඕන නම් කරුණා කරලා අර පරණ තියරි නෝට් එක ඉතින් බලන් එන්න. එතකොට ඔයගලන්ට වැඩේ කොට දා ගන්නත් පුළුවන්. සහ මේක ASCII මම ඒ තියරි ටිකත් ආයි ඉක්මනට මතක් කරගෙන යන්න. හරිනේ? හරි අපි එහෙනම් දඩබඩ ගාලා වැඩේ කොට දාගමු. මේ 2014 කෙටි ප්‍රශ්නේ ගෝල ගැටුම් වලින් හරිනේ. හරි. මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න ඕනේ. හරි. හරි. මොකද මේක ඕගොල්ලන්ගේ ක්ලාස් එකනේ. ඕගොල්ලන්ට ඕන ප්‍රශ්න වලට තමයි උත්තර දෙන්නේ. හරිනේ. හරි. ස්කන්ධයේ M වූ P අංශුවක් සුමට තිරස් ගෙබීමක් මත U වේගයෙන් සිරස් බිත්තියක් දෙසට බිත්තියට ලම්බ සරල රේඛාවක චලනය වේ. බිත්තිය සමග ගැටීමට පෙර P අංශුව එහි පෙතෙහි නිශ්චලව ඇති එම ස්කන්ධයම සහිත තවත් Q අංශුවක් මගින් සමග සරල ලෙස ගැටෙන අතර Q අංශුවයින් පසුව බිත්තියේ ගැටි පොළා පනියි. ගැටුම් දෙකම සඳහා ප්‍රත්‍යාගති සංගුණකය E වේ. Q අංශුව මත බිත්තිය නැති කරන ආවේගය භාගයක් 1 E වර්ගය mu බව පෙන්වන්න. හරිද? හරි. අපි මුලින්ම ළමයි දැන් ඔයාලට තේරෙනවද දන්නේ P කියලා අංශුවක් තියෙනවා Q කියලා අංශුවක් තියෙනවා. මුලින්ම P ඇවිල්ලා Q වල වදිනවා. ඊට පස්සේ Q ගිහිල්ලා වදිනවා කොහෙද? බිත්තියක. ඊට පස්සේ ඒක ආපහු පොළා පනිනවා කියලා කියන්නේ. හරිනේ? එතකොට ඕක තමයි ඔතන කතා කරන්න තියෙන්නේ. හරිනේ? හරි. මුලින්ම ළමයි පළවෙනි ගැටුමට ගාන හදනවා. මොකද්ද පළවෙනි ගැටුම? P වල ස්කන්ධයත් M Q වල ස්කන්ධයත් M. හරිනේ? හරි. U වේගයකින් සිරස් බිත්තිය දෙසට හරි. හරි. ඔන්න ළමයි මෙයා U වලින් එනවා. මෙයා නිශ්චලව ඉන්නවා කියලානේ මුලින්ම කියන්නේ. ඊට පස්සේ අපි නිකන් හිතමු මේකට පස්සේ මෙයා V වලින් මෙයා V වලින් ගැටුමට පස්සේ P ගිය ප්‍රවේගය V වෙනවා Q ගේ ප්‍රවේගය W වෙනවා කියලා ගමු. හරිනේ? හරි. ඊට පස්සේ ළමයි අපි මෙතනට මුලින්ම ගාන හදනවා. මුලින්ම ගම්‍යතා සංස්ථිති මූලධර්මය දානවා. ඒක දාද්දී අනිවාර්යයෙන්ම දිශාවක් ලකුණු කර ගන්න ඕනේ. මම ඉතින් එතකොට දකුණු පැත්තට තියෙන එක ධන කියලා ගන්නවා. හරිනේ? හරි. එතකොට m වැඩි කිරීම u ධන m වැඩි කිරීම බිඳුව ගැටුමට පෙර ගම්‍යතාවය සමාන වෙනවා ගැටුමින් පසු ගම්‍යතාවයට. හරිනේ? හරි. තේරෙනවද කතාව? එතකොට m ඔක්කොම කැපිලා ගිහිල්ලා එනවා ළමයි u සමානයි v ධන w. හරි. ඕක කොහොමම තියලා ඊට පස්සේ ගන්නවා නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය. හරිද? හරි. ඒකට නම් දිශාවක් නැහැ ළමයි. ඒක එන්නේ කොහොමද? ප්‍රත්‍යාගති සංගුණකය සමානයි ගැටුමෙන් පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. හරිනේ? හරි ළමයි සාපේක්ෂ ප්‍රවේග ගද්දී ඔයාලා දන්නවා විශාල ප්‍රවේගයෙන් කුඩා ප්‍රවේගය අඩු කරන්න ඕනේ. හරිද? ළමයි ගැටුමට පෙර නම් පිටපස්සෙන් එන එකාගේ ප්‍රවේගය වැඩි. හැබැයි ගැටුමට පස්සේ ඉස්සරහින් යන එකාගේ ප්‍රවේගය වැඩි. ඒක මතක තියාගන්න. ගැටුමට කලින් පිටපස්සෙන් එන එකාගේ වැඩි. හැබැයි ගැටුමට පස්සේ ඉස්සරහින් යන එකාගේ වැඩි. එතකොට මෙතන ලියන්නේ ළමයි E සමානයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය එන්නේ W ඍණ V V ඍණ W නෙමෙයි ළමයි. හරිනේ? මෙතන තියෙන්නේ පසු එක. හරිනේ? හරි. සාපේක්ෂ ප්‍රවේගය ලියද්දි මතක තියාගන්න එකම දිශාවට යනවා නම් අඩු කරන්න, විරුද්ධ දිශාවට යනවා නම් එනවා නම් එකතු කරන්න. හරිනේ? හරි. එතකොට පෙර ගද්දී හරි මෙතන නම් කෙලින්ම පේනවා කොහොමත් U ලොකුයි. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්නයි තියෙන්නේ. හරි නේද? හරි. එතකොට සාපේක්ෂ ප්‍රවේගය හොයද්දී අඩු කරන්න එකම පැත්තට යනවා නම් විරුද්ධ පැත්තට යනවා නම් එකතු කරන්න. හරිනේ? හරි. එතකොට මෙතනින් එනවා ළමයි EU සමානයි W ඍණ V කියලා. හරිනේ? හරි. එතකොට ළමයි දැන් මේ Q නේ බිත්තිය වදින්නේ. හරිනේ? එතකොට Q බිත්තිය වදින්න නම් අපි W හොයන්න විතරක් පොඩි try එකක් දෙමු. මොකද W තමයි ඊළඟ ගානේ ඊළඟ කෑල්ල කන්ට්‍රෝල් කරන්න. ඒ හින්දා මම මෙතනට ළමයි මම දැන් ෆිසික්ස් කෑල්ල හරි දැන් මම මැත්ස් කෑල්ලට එනවා.
මම ඒ හින්දා මෙතනට 1 කියලා දා ගන්නවා මෙතනට 2 කියලා දා ගන්නවා මට w නේ හොයන්න ඕනේ මම 1 2 එකතු කරන්නම්. එතකොට 1 2 එකතු කරපුවාම ළමයි එනවා 2w සමානයි u ධන eu කියලා. එතකොට w සමානයි u බෙදීම 2 1 ධන e කියලා එනවා. හරිනේ u එළියට ගත්තා දෙකෙන් බෙදුවා. හරි. දැන් ඒක ඇලි ඉවරයි. දැන් අපි යනවා ළමයි බිත්තියේ කතාවට. හරිනේ. ළමයි බිත්තියේ කතාව මාර ලේසි මතක තියාගන්න මෙන්න මේක. දැන් බිත්තියේ q අංශුව m හරිද? දැන් එයා එන්නේ w වලින්. එයා වදින්නේ බිත්තියක වදිනා ලම්බක. මතක තියාගන්න මේ අලුත් අනිත් තියරිය. දැන් ඒ දෙන්නක ප්‍රත්‍යාගති සංගුණ කිය e කියලා කියනවානේ. එතකොට ළමයි එන්නේ w වලින් නම් යන්නේ e වැඩි කිරීම w වලින්. තේරෙනව නේද? එන එකාගේ ප්‍රවේගය ප්‍රත්‍යාගති සංගුණකයෙන් වැඩි කරන්න. එතකොට ළමයි පොලාපනින ප්‍රවේගය හම්බෙනවා. හරි ඒක හරිනේ. හැබැයි අහන්නේ මොකද්ද? අහන්නේ ළමයි q අංශුව මත බිත්තියෙන් ඇති කරන ආවේගය. හරි බිත්තියෙන් ඇති කරන ආවේගය කියන්නේ ළමයි මෙන්න මේ i එක. හරිද? හරි එතකොට i එකක් හොයද්දි ළමයි දිශාවක් තියෙනවා. මම මේ දිශාවට ගන්නවා. එතන දාන්නේ ළමයි i සමානයි ඩෙල්ටා mu නේද? මතකයි නේද? ඩෙල්ටා mu කියන්නේ ඩෙල්ටා mu හරි mv හරි මතක තියාගන්න. ඕකේ කියන්නේ මොකද්ද ළමයි? ඒකත් එහෙමයි පසු ප්‍රවේගය ඍණ පෙර ප්‍රවේගය. හරිනේ? ගම්‍යතාවය. හරි ළමයි පසු ගම්‍යතාවය මොකද්ද මේ ගානේ? ඒ දිශාවට u නේ. m වැඩි කිරීම ew පෙර ගම්‍යතාවය m වැඩි කිරීම ඍණ w. ඒ ළමයි ඍණ w කියන්නේ අපි ගාන හදන්නේ වම් පැත්තට. හැබැයි පෙර ගම්‍යතාවයේ තියෙන දකුණු පැත්තට. ඒ හින්දා ඍණ කරනවා. කොහොමද මෙතන ළමයි මැද්දේ ඍණ එකක් එනවා. හරිනේ? කොහොමද වෙනසක් නේ ගන්නෙ ගම්‍යතාව වෙනස ගන්නෙ. හරිනේ? හරි. එතකොට ළමයි මෙතන එන්නේ mw එළියට ගියාම එක e ධන 1 නේ. e ධන 1 කියන්නේ ළමයි 1 ධන e නේ. හරිනේ? හරි. ඔන්න දැන් ළමයි ආදේශ කරන්නයි යන්නේ. w කියන එක එහා පැත්තෙන් ගේනවා. ඒකෙන්නේ u බෙදීම 2ක් 1 ධන e. මෙතන 1 ධන e එකක් තව තියෙනවා. එතකොට අවසාන උත්තරය mu බෙදීම 2 1 ධන e වර්ගය. මං හිතන්නේ ඒක තමයි උත්තරේ. හරිනේ? හරි. ඒක තමයි බව පෙන්වන්න තියෙන්නේ. ඔන්න ලකුණු 25ක් හම්බුණා. ලකුණු දෙන්නේ මෙහෙමයි ළමයි. ලකුණු දෙන්නේ මේකට 5යි මේකට 5යි 10යි එකට 10ක් දෙනවා. ප්‍රත්‍යාගති සංගුණකයේ දානවට 10ක් දෙනවා. එතකොට 15යි. මෙන්න මේක ලියනවට 25යි 20යි උත්තරේ ගන්නවට 25යි. හරිනේ? හරි. ඔය 2014 හරිම ලේසි. හරි නේද? හරි. සිරාවට කියන්නේ පට්ට ලේසි. හරි අපි දඩබඩ ගාලා කරගෙන යන්. හරිනේ? තව දවස් කීපයක්නේ තියෙන ඉතින් ඒ ලෙවල් වලට. හරිනේ? ඒ හින්දා ලේසි ගණන් ලේසි විදියටම හදුව නෙව නිකන් අපි දිග අරගත්තා. අපි පැය ගණන් දිග ඇරලා මේවා කතා කරා ළමයි අපේ අර අනිත් ක්ලාසස් වල අපේ තියරි ක්ලාස් එක ඇතුලේ රෑ වෙනකන් එළි වෙනකන් දන්නවනේ. මේ පාස් පේපර්ස් ටික ඉක්මනට කරමු. හරිනේ? හරි. තුමට තිරස් මේසයක් මත u ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතින ස්කන්ධය m වූ අංශුවක් p හි පෙතෙහි නිසලව තිබෙන m ස්කන්ධය සහිත වෙනත් අංශුවක් සමග සරල ලෙස ගැටෙයි. අංශු දෙක අතර ප්‍රත්‍යාගත සංගුණිකය e නම් ගැටුමෙන් පසු p හා q ප්‍රවේගවල ඓක්‍ය සහ අන්තරය සඳහා ප්‍රකාශන u සහ e ඇසුරෙන් ලබා ගන්න. එනයින් හෝ අන්ක්‍රමයකින් හෝ ගැටුමට පසු පද්ධතියේ ඉතිරි වන චාලක ශක්තිය මුල් චාලක ශක්තියට දරන අනුපාතය 1 ධන e වර්ගය අනුපාත 2 බව පෙන්වන්න. හරි. මුලින්ම ළමයි අපි ගාන පටන් ගන්නයි යන්නේ. ගානේ p කියලා එකක් තියෙනවා u ප්‍රවේගයකින් චලිතය වන ඊට පස්සේ p හි පෙතෙහි නිශ්චලව තබන තවත් q කියලා එකක් තියෙනවා ඒකත් m ඒක තියෙන්නේ නිශ්චලව අංශු දෙක අතර ප්‍රත්‍යාග සංගුණකයේ හරි. ඔන්න ළමයි මම මේකට v කියලා ගන්නවා මේකට w කියලා ගන්නවා මුලින්ම ගම්‍යතා සංස්ථಿತಿ මූලධර්ම. ඕගොල්ලෝ ලියන්න ළමයි වචනෙන් එක්සෑම් එකට එකපාරයිනේ ළමයි ලියන්න තියෙන්නේ 10 පාරක් ලියන්න නැහැ නේ. හින්දා ගම්‍යතා සංස්ථಿತಿ මූලධර්මය කියලා ලියන්න ගසමු කියලා ලියන්න එපා. හරි මම මේ පැත්තට ගාන හදනවා. එතකොට m වැඩි කිරීම u ධන m වැඩි කිරීම බිඳුව සමානයි මම ඔයගලන්ට කියලා තියෙනවා ළමයි දිශාව මාරු වුණා කියලා මැද්දේ ඍණ එක දාන්න එපා ළමයි.
මැද්දේ ඍණ එක දාපුවම තියරි එක ගැටෙනවා. තියරි එක කියන්නේ ගම්ම්‍යතා එක ගැටුමට පෙර ගම්ම්‍යතා එකතුව සමාන වෙනවා ගැටුමෙන් පසු ගම්ම්‍යතා එකතුවට. එකතුව කියන එක මතක තියාගන්න. හරි. එතකොට දිශාව මාරු වෙද්දී ප්‍රවේගය තමයි මාරු වෙන්නේ. ඔය වරහන ඇතුලේ තියෙන එක ධන ඍණ වෙනවා විතරයි. හරිනේ. ගාන හරි පස්සේ ආයි ඍණ වෙනවා තමයි. ඒ වුණාට තමයි තියරි වෙනස් කරගන්න එපා. හරිනේ. W m වලට m වලට m එක කැපුණ අර ගානමයිනේ හදන්න තියෙනවා. u සමානයි v ධන w. හරි. ඊට පස්සේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය ළමයි ඒකට දිශාවක් නැහැනේ. හරි. ළමයි E ගැටුමට පසු මතක තියාගන්න ගැටුමෙන් පසු ඉස්සරහින් යන එක ලොකුයි. හරිද? එතකොට W ඍණ V ගැටුමට පෙර පිටපස්සෙන් එන එක ලොකුයි. එතකොට U ඍණ බිඳුව. හරිනේ? හරි. එතනින් එනවා EU සමානයි W ඍණ V. හරිනේ? හරි. ඒ ෆිසික්ස් ඉවරයි. දැන් ගණන් මේ තියෙන්නේ 1 මේ තියෙන්නේ 2 ඒ දෙක තමයි ලබා ගත්තේ නේද? ගැටුමට මේ ප්‍රවේගවල ඓක්‍ය හා අන්තරය සඳහා ප්‍රකාශන ඒ ටික ගත්තා. හරිනේ? හරි. ඊට පස්සේ මොකද කියන්නේ ළමයි? එනයින් හෝ අන්ක්‍රමයකින් හෝ ගැටුමට පසු පද්ධතියේ ඉතිරි වන චාලක ශක්තිය. හරිනේ? හරි. මුලින්ම ළමයි අපි ගාන කඩාගමු කෑලි කෑලි වලට. හරිද? හරි. මුලින්ම ගැටුමට පෙර චාලක ශක්තිය හොයමු. හරිනේ? හරි. ගැටුමට පෙර චාලක ශක්තිය කියන්නේ තමයි භාගය වැඩි කිරීම m වැඩි කිරීම භාගයක් m u වර්ගය. එතන බිඳුව වැඩ නැහැ ළමයි. එතන චාලක ශක්තියක් නැහැ. ඊට පස්සේ ආයි ගැටුමට පෙර එච්චරයි ඉන්නේ. හරි. එතකොට ළමයි උත්තරේ භාගයක් m u වර්ගය. හරිනේ? හරි. ඊට පස්සේ ළමයි ගැටුමට පසු චාලක ශක්තිය අහනවානේ. හරි. ගැටුමට පසු චාලක ශක්තිය එන්නේ භාගය වැඩි කිරීම m වැඩි කිරීම v වර්ගය ධන භාගයක් m w වර්ගය. එතන ළමයි භාගයක් m එළියට ගත්තාම ඇතුළේ ඉතුරු වෙන්නේ v වර්ගය ධන w වර්ගය. හරිනේ? එකේ වර්ගය ධන දෙකේ වර්ගය. හරිනේ? හරි. ළමයි එතකොට v ධන w වර්ගය ධන w ඍණ v වර්ගය සමාන වෙනවා u වර්ගය ධන eu වර්ගයට. ළමයි මෙතන සුළු වුණාම v වර්ගය ධන 2ක් vw ධන w වර්ගය ධන w වර්ගය ඍණ 2ක් vw වර්ගය 2ක් vw ධන v වර්ගය කියලා 6ක් එනවා. එතන 2යි vw 2යි vw කැපිලා ගිහිල්ලා එන්නේ v වර්ගය ධන w වර්ගය ධන w වර්ගය ධන v වර්ගය කියලා. හරිනේ? හරි. ඒ කියන්නේ ළමයි මොකද්ද? කම නැහැ නේ එහෙම ලියුවට. ලියන්න ඕනේද? හරි. ඔන්න v වර්ගය ධන 2ක් vw ධන w වර්ගය w වර්ගය ඍණ 2ක් vw ධන v වර්ගය සමානයි u වර්ගය ධන e වර්ගය u වර්ගය. හරි. මෙන්න මේ දෙක කැපෙනවා ළමයි. එතකොට දෙවාරයක් v වර්ගය ධන w වර්ගය සමාන වෙනවා u වර්ගය එළියට ගත්තාම 1 ධන e වර්ගය. හරිනේ? හරි. ඔන්න ළමයි ඊට පස්සේ මේකෙන් බෙදන්න තියෙන්නේ. හරි. දැන් ළමයි අපි ආයි මෙතනට එනවා. ගැටුමට පසු වෙන්නේ භාගයක් m v වර්ගය ධන w වර්ගය කියන්නේ u වර්ගය 1 ධන e වර්ගය බෙදීම 2. හරි නේද? හරි. මොකක්ද අහන්නේ ළමයි? හරිනේ? හරි. අහන්නේ ගැටුමට පසු පද්ධතියේ ඉතිරි වන චාලක ශක්තිය. ඒ කියන්නේ ගැටුමට පසු චාලක ශක්තිය මුල් චාලක ශක්තියට දරන අනුපාතය සොයන්න. හරි. එතකොට පසු චාලක ශක්තිය අනුපාත පෙර චාලක ශක්තිය. පසු චාලක ශක්තිය කියන්නේ ළමයි m u වර්ගය 1 ධන e වර්ගය බෙදීම 4නේ. 4 සමානයි භාගයක් m u වර්ගය. හරිනේ? හරි. තමයි බලන්න mu වර්ගයට mu වර්ගයක් කැපෙනවා. දෙවාරයක් 2යි මේක ක්‍රොස් වෙනවා. එතකොටම ළමයි මෙතන 1 ධන e වර්ගයක් එනවා. මෙතන 2ක් එනවා. හරිනේ? හරි. ඒක තමයි ළමයි උත්තරේ. හරිද? හරි. ඕන්න ළමයි පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරලා අඩු කරලා ඔයාට v එකයි w එකයි වෙන වෙනම හොයලා ඊට පස්සේ ඒ දෙක මෙතනට ගෙනල්ලා වර්ග කරලා එකතු කරාත් ඔයාට මේක ගන්න පුළුවන්. හරිනේ?
හරි හැබැයි මතක තියාගන්න මේ A level වල ළමයි ඔය N9 කියලා දෙන්නෙම ළමයි ඒක ලේසි හින්දා ළමයි. මොකද ඒක එකපාරින් ඒකෙන් මොකක් හරි වැඩක් කරව ගන්න පුළුවන් කියලා තමයි ඔය ඕගොල්ලන්ට වටෙන් ගොඩින් ඔය කියන්නේ. තේරෙනව නේද කතාව? ඉතින් ඒක තමයි ඔය තියෙන්නේ. හරිනේ? හරි. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට මේ 2015 A level ගානත් දැන් තේරෙන්න ඇති කියලා. හරිනේ? හරි. අපි මේකට ලකුණු දෙන හැටිත් බලමු. ඔව් වෙනද වගේම මෙතනට සමීකරණයට 5යි මේ සැරේ නම් මෙතනට 5යි 10යි මෙතන ගානක් තියෙනවා නේ එතන 15යි ඔව් මේ වැඩ දෙකටම 5යි මේ වැඩේ කරනවට 5යි ඔන්න 25යි හරිනේ හරි ඔන්න ඉවර වෙනවා ළමයි 2015 A level ගාන අපි ඉක්මනට යමු 2016 ගාන හදන්න හරිනේ රූපය දැක්වෙන පරිදි m අංශුවක් m ස්කන්ධයේ m වූ p අංශුවක් ස්කන්ධය 3යි m වූ q අංශුවක් මත සුමටව ගැටේ එකිනෙක දෙසට චලනය වෙයි. හරි. මෙයා එන්නේ 5 u වලින් ළමයි. මෙයා එන්නේ u වලින්. ඒවායේ ගැටුමෙන් පසු p හා q එකිනෙකින් ඉවතට පිළිවෙලින් u හා v වේගයෙන් චලනය වේ. u ඇසුරෙන් v සොයා ප්‍රත්‍යාඝාත සංගුණකය හොයන්න. හරි. ළමයි ගම්‍යතා එච්චර වෙන මොකුත් කරන්නේ ළමයි ගම්‍යතා සංස්ථිති මූලධර්මය දානවා මේ පැත්තට හරිනේ හරි කියන්නේ නම් m වැඩි කිරීම 5u ධන 3m වැඩි කිරීම ඍණ u ළමයි දැක්කද මෙතන ඍණ 3mu කියලා එකපාර ලියන්න එපා ධන 3m වැඩි කිරීම ඍණ u හරි සමාන වෙනවා ගැටුමට පසු ගම්‍යතාවට එතකොට m වැඩි කිරීම u ඒකත් ඍණ u අනිත් පැත්තට යන්නේ ධන m වැඩි කිරීම v හරිනේ හරි u ඇසුරෙන් v හොයන්න ඕනේ හරි මෙතනින් හොයාගන්න පුළුවන් මං හිතන්නේ m වලට m එකට m එකට m කැපෙනවා එතකොට 5යි u ඍණ 3යි u කියන්නේ 2යි u 2යි u සමානයි ඍණ u ධන v එතකොට v සමානයි 3යි u කියලා උත්තරේ එනවා හරිනේ හරි is වැරදුනානේ ස්කන්ධය මේ මෙතන 3යිනේ 3යි sorry එතකොට v සමානයි u හරිනේ ඔන්න ඔය වගේ පොඩි ඇත්තටම තේරෙනවනේ පොඩි වැරදි වෙන්න පුළුවන් තේරෙනවද දැන් මටත් ඒක චුට්ටක් මිස් වුණා ඔයාලටත් මිස් වෙන්න පුළුවන් එහෙනම් හිමින් හදිස්සියක් නැතුව ෂේප් එකේ කරගන්න හරි ඒක හෙව්වා ඊට පස්සේ ප්‍රත්‍යාඝාත සංගුණකය නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාති නියමය ළමයි මතක තියාගන්න ආයිවන් කියනවා ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදන්න තියෙන ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය ළමයි දැන් මෙතන නම් ලොකු එකා පොඩි එකා මොකක්ද කියලා ඕනෙත් නැහැ ඇයි ළමයි ඔයාත් හොඳටම දැක්කක් දන්නේ ගැටුමට පෙරයි ගැටුමට පසුයි දෙකම යන්නේ දිශාවන් දෙකකට යනවා නම් සාපේක්ෂ ප්‍රවේගය මොනා කරනවද ළමයි එකතු කරනවා එතකොට තමයි කවුද ලොකු කවුද පොඩි කියලා වැඩන්නේ අර අඩු කරද්දි තමයි පොඩි එකා මොකද්ද ලොකු එකා මොකද්ද කියලා පැහැදිලි වෙන්නේ එතකොට පොඩි එක ගැටුමට පෙර නම් පිටපස්සෙන් එන එකා ලොකුයි ගැටුමෙන් පසු නම් ඉස්සරහින් යන එකා ලොකුයි හරි දැන් මෙතන නම් මේ ප්‍රශ්නේ යන්නේ අවුලක් නැහැ ගැටුමට පසු ළමයි u ධන v ගැටුමට පෙර 5යි u ධන u මතක තියාගන්න මේ සාපේක්ෂ ප්‍රවේගය හරිනේ හරි දැන් v වෙනුවට අපිට u කියලා දාගන්න පුළුවන් එතකොට 2u බෙදීම 6u එතකොට e සමානයි 1ට 3 හරිනේ හරි ලකුණු 25යි ළමයි කෙලින්ම ඉවරයි සිරාට වැඩි ඉවරයි හරිනේ මේ A level ගානක් ඔන්න හැදුවා විනාඩියට මම හිතන්නේ අද ඇප්ලයිඩ් තමයි ළමයි අපිට ඉක්මනටම ඉවර කරගන්න පුළුවන් පේපර්ස් ටික තියෙන්නේ ඇයි ඒ වැඩේ සෙට් වුණාන් පස්සේ ළමයි ගණන් හදන ප්‍රමාණය හරි අඩුයි හරිනේ අඩුවට තමයි ගාන හදාගන්න තියෙන්නේ හරිනේ හරි අපි මේකට ඉක්මනට ලකුණු ටිකක් දෙමු ලකුණු 10ක් තියෙනවා ළමයි ඇයි දෙන්න විදියක් නැහැ ලකුණු 25ක් දෙන්නත් එපේ හරිද එතනට ළමයි ලකුණු 10ක් දීලා තියෙනවා මේක හරියට දා ගන්නවට 10ක් දීලා තියෙනවා සිරාවට කියන්නේ උත්තරේ ගන්නවට 5යි ලකුණු 25 හරිනේ හරි ආපු ලේසිම ගානක් 2016 හරි අපි ඉක්මනට 2017ට යන්න අපිට පැයකින් වගේ ඉවර කරගන්න පුළුවන් වැඩක් හරි ස්කන්ධය m වූ අංශුවක් හා ස්කන්ධය ලැම්ඩා m වූ q අංශුවක් p එක m
q කියන්නේ lambda m එකිනෙක වේග වලින් එකිනෙක දෙසට හරි මෙයා u වලින් එනවා මෙයා v වලින් ඇවිල්ලා වදිනවා ඒවායේ ගැටුමෙන් පසු p අංශුව u v වේගයෙන් හා q අංශුව u වේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වේ. එතකොට මෙයා පයින්නවා මේ පැත්තට u වලින් මෙයා මෙහෙට ඒ දෙක මාරු කරගන්නවානේ. මෙයා v වලින් එනවා මේ වලින් එළියට පයින්නවා මෙයා u වලින් එළියට පයින්නවා. ලැම්ඩා සමාන 1 බව පෙන්වා හරි දේශි ගම්‍යතා සංස්ථිති විනාඩියට හදන්න පුළුවන් මූලධර්මය මේ පැත්තට දානවා ළමයි මතක තියාගන්න mu ධන lambda m ඍණ v සමානයි m ඍණ v ධන lambda mu තේරෙනව නේද ළමයි මතක තියාගන්න මොකද්ද ගම්‍යතා සංස්කෘත මූලධර්මයේ ධර්මයේදී ඔයා දිශාව නිර්වචනය කරන්න ඕනේ එතකොට ඒ දිශාවට ධන අනිත් දිශාවට ඍණ m වලට m එකට m එකට m එක කැපෙනවා එතකොට එන්නේ ළමයි u ඍණ lambda v සමානයි lambda u ඍණ v තේරෙනව නේද කතාව හරිනේ හරි lambda ටික එක පැත්තකට ගත්තා අනිත් ටික අනිත් පැත්තට ගත්තා එතකොට u ධන v සමානයි lambda වාරයක් u ධන v lambda සමානයි 1යි ප්‍රත්‍යාගති සංගුණකය හොයන්න කියලා කියන්නේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගති සංගුණකය ළමයි දිශාවක් නැහැ ඒවට e සමානයි ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. එතකොට ගැටුමට පසු කියන්නේ දෙපැත්තට යන්නේ හින්දා එකතු කරන්න ඕනේ. එතකොට u ධන v කියලා එනවා. ඊට පස්සේ ඒත් එහෙමයි ළමයි. මොකද්ද? බෙදීම ඒත් එන්නේ u ධන v කියලා එකක් තමයි. හරිනේ. එතකොට මෙතන e එනවා 1යි කියලා. හරිනේ. මොකද ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගයත් ප්‍රතිවිරුද්ධව යන හින්දා එකතු වෙනවා. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගයත් දෙපැත්තට යන හින්දා සාපේක්ෂ ප්‍රවේගය එකතු වෙනවා. එතකොට u ධන v බෙදීම u ධන v කියන්නේ 1යි. ඔතනින් ඉවර වෙනවා ළමයි 2017. හරිනේ. හරි ලේසියට ඉවර වෙනවා ළමයි වැඩේ ඔයගොල්ලන්ට එළගිරි වගේ කොට දා ගන්න පුළුවන්. ලැම්ඩා හොයනකම් ලකුණු 10ක් හම්බ වෙනවා. මේක ලියනවට ලකුණු 10ක් හම්බ වෙනවා. මේක ලකුණු 5ක් හම්බ වෙනවා. ඔක්කොම ළමයි ලකුණු 25ක් හම්බ වෙනවා. හරිනේ. හරි. මේ 2017 අපි ඉක්මනට යනවා 2018 හදන්න. ගුවන්වන්ට කිසිම දෙයක් නැහැ ළමයි ඒ ගානය. ගත්තු ගාම හදන්න පුළුවන්. හරිනේ. මේ 2018 ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරිනේ. හරි. සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාව දිගේ එකිනෙක දෙසට එකම u වේගයෙන් චලනය වෙමින් පවතින ස්කන්ධය 2m හා m වූ ab. So a is 2m b is m එකිනෙක දෙසට u වේගයකින් u සරල ලෙස ගැටුමෙන් මොහොතකට පසු ඒ අංශුව නිශ්චලතාවයට පැමිණෙයි ප්‍රත්‍යාගති වදිනවා එතකොට මෙයා මේ පැත්තට යයි කියලා මම ඇසියුම් කරනවා මම උපකල්පනය කරනවා ප්‍රත්‍යාගති සංගුණකය භාගයක් බවද ගැටුම නිසා B මත යෙදෙන ආවේගයේ විශාලත්වය හරි ලේසි හරියම අපි ගම්‍යතා සංස්ථිති මූලධර්මය දාමු මුලින්ම මේ පැත්තට 2m වැඩි කිරීම u ධන m වැඩි කිරීම ඍණ u ඇයි නිර්දිශාවට තියෙන්නේ සමාන වෙනවා 2m වැඩි කිරීම බිඳුව ධන m වැඩි කිරීම v එතකොට ළමයි m වලට m එකට m එකට m එක කැපිලා යනවා 2u ඍණ u කියන්නේ u සමානයි v කියලා එනවා ඊට පස්සේ අපි දානවා නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය දානවා දිශාවක් නැහැනේ E සමාන වෙනවා ළමයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය v ඍණ බිඳුවයි ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය ළමයි මතක තියාගන්න එකතු කරනවා. අයි එකතු කරන්නේ ළමයි එකිනෙකට විරුද්ධ දිශාවල් වලට තියෙන හින්දා. එතකොට E සමානයි v බෙදීම 2u v කියන්නේ u වලට u කැපුණාම E සමානයි භාගයයි කියලා එනවා. අල්ලගත්තද වැඩේ ළමයි? හරිනේ? හරි. ඊට පස්සේ ආවේගයේ b මත යෙදෙන ආවේගයේ විශාලත්වයද සොයන්න. හරි මේක හොඳට අහන් ඉන්න. b මත යෙදෙන්නේ a ගේ ආවේගයනේ. එතකොට b මත යෙදෙන ආවේගය කියන්නේ මෙන්න මේ පැත්තට. එතකොට අපි a පැත්තට ගාන හදනවා i සමානයි ඩෙල්ටා mv කියලා.
එතකොට i සමානයි ළමයි ඒ පැත්තට හදන්නේ. එතකොට mv ඍණ m ඍණ u. හරිනේ. ගම්‍යතාව වෙනසින්ද අනිවාර්යයෙන්ම අඩු කිරීම දාගන්න. ඊට පස්සේ දිශාවේ ප්‍රශ්නයක් එන හින්දා u එක ඍණ u කරගන්නයි තියෙන්නේ. හරිනේ. හරි. එතකොට ළමයි v කියන්නේ u නේ. එතකොට mu ධන mu කියන්නේ දෙකක් mu. හරිනේ. හරි. එතනින් ඉවරනාමයි 2018 ගාන. ඕගොල්ලන්ගේ ඇප්ලයිඩ් එකේ තියෙන පට්ටම ලේසි ගානක් තමයි මේක. දාන්න තියෙන තුනයි ඇත්තටම නේ. ගම්‍යතා සංසිඳු මූලධර්මයයි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාත නියමයයි ඕන වුණොත් ආවේගය දාන්නයි තියෙන්නේ. හරිනේ. හරි. ලකුණු දෙන විදිහත් බලමු. 5යි 10යි මෙතන 10ක් දෙන්න. ඇයි දෙන්න දෙන්නේ නැහැ ළමයි? ලකුණු ඉතිපන්. මේ ටික වෙනවට 10යි 10යි 20යි මේකට 5යි 25. හරිනේ. හරි. එතනින් ඉවර ළමයි 2018. අපි යනවා ඉක්මනට 2019 බලන්න. හරි. එක එකක ස්කන්ධය m වූ AB හා C අංශු තුනක් එම පිළිවෙලින් සුමට තිරස් මේසයක් මත සරල රේඛාවක තබා ඇත. A අංශුවට u ප්‍රවේගයක් දෙනු ලබන්නේ එය B අංශුව සමග සරල ලෙස ගැටෙන පරිදිය. හරි අපි AB හප්පමු මුලින්ම. ඒගොල්ලන්ගේ ස්කන්ධ සමානයි. හරි. ඊට පස්සේ මෙයාට ප්‍රවේගයක් හම් වෙනවා. මෙයා නිශ්චලව ඉන්නේ. හරි. මේ ගැටුමෙන් පස්සේ එයා B වෙනවා. මෙයා W වෙනවා. හරි. අපි ඉක්මනට දානවා ගම්‍යතා සංස්ථිති මූලධර්මය මේ පැත්තට. එතකොට එන්නේ ළමයි mu ධන m බිඳුව සමානයි mv ධන mw u සමානයි v ධන w. තේරුණා නේද කතාව? හරි. ඒකටම දානවා ළමයි නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාති නියමය. ඔච්චරයි කරන්න පුළුවන් ළමයි. ඉතින් අපි ඒ හින්දා මේ දෙක විතරක් කරනවා. එතකොට E සමානයි ළමයි E සමානයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය w ඍණ v ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය u ඍණ බිඳුවයි. එතකොට EU සමානයි w ඍණ v කියලා ආවේ. හරිනේ? හරි. මොකද වෙන්නේ ඊට පස්සේ? B අංශුව චලනය වී C අංශුව සමග ගැටේ. ආයෙන w හෙව්වනම් හරි මුලින්ම. හරිනේ? හරි. ඊළඟ ගානට හදාගන්න බෑනේ නැත්තම්. හරි. 1 2 අපි 1යි 2යි එකතු කරනවා ළමයි. එතකොට එනවා 2යි w සමානයි u එළියට 1 ධන e. w සමානයි u බෙදීම 2යි 1 ධන e. හරිද? හරි. ඊට පස්සේ ළමයි ඔන්න දැන් වදිනවලු b ගිහිල්ලා වදිනවලු c වල. හරි. දැන් b එනවා. b එන්නේ මොකෙන්ද ළමයි? අර අපි දැන් හොයාගත්තු w වලින් ඇවිල්ලා C වල වදිනවා ළමයි. C දැනටම නිශ්චලතාවයේ තියෙන. හරිනේ? හරි. මම ළමයි ඒකට වෙන අකුරු දෙකක් දා ගන්නවා x y කියලා. එතකොට ගාන හදන්න ලේසි. ඔයාලට පේනවද දන්නේ මේ එකම ගාන හදන්න තියෙන නේ මේ පේනවද? u බිඳුව w බිඳුව vw xy m. එතකොට ආයි පාරක් ගාන ලියන්න නැතුව ළමයි ඔයාලට කෙලින්ම මේකේ තියෙන වැඩපිළිවෙලම ඔයාලට මෙතනට කොපි පේස්ට් කරන්න පුළුවන්. අකුරු විතරයි මාරු වෙලා තියෙන්නේ. වෙන මොකුත් මාරු වෙලා නැහැ ළමයි. හරි නේද? හරි. ළමයි දැන් මේ ගාන සමමිතික බව ඔයාලා දැක්කද දන්නේ මේ u වෙනුවට w තියෙනවා බිඳුවයි v x w y mm. එතකොට මේ ගාන ළමයි ආයි නැවත හදන්න ඕනේ නැහැ. මේ ගාන සමමිතිකයි කියලා ඔයාලට මේක කොපි පේස්ට් කරන්න පුළුවන්. මේ වම් පැත්තෙන් දකුණු පැත්තට මේක ආයි පාරක් මේ වගේම මෙතන හදන්න ඕනේ නෑ ළමයි. හරිනේ? හරි. තව පොඩි කතාවක් ළමයි මේ මෙතන මේ ටියුට් එකේ පොඩි ප්‍රශ්නයක් මිසින් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ දැක්කද දන්නේ නෑ. ප්‍රශ්නේ තමයි මොකද්ද? මම ලියන්න. මෙතන තියෙන්න ඕන ළමයි B හා C අතර ප්‍රත්‍යාඝාති සංගුණකය ද E වේ.
දැකලා මේ සම්මිතියයි. එතකොට දෙවන ගැටුමෙන් පසු සීහි ප්‍රවේගය සොයන්න. අනේ ඔන්න ඔය ගන්න. එතකොට ළමයි මේක දැක්කහම වාට පේනවා මේක හදන්න නැතුව ඔයාට මේක දිහා බලලා කියන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා මෙතන උත්තරේ. හරිනේ? හරි. එතකොට මෙතන එන්නේ ළමයි කොහොමද මම මේක දිහා බලලා මෙතනින් ලියන්නම් ළමයි. එතකොට w වෙනුවට මෙතන තියෙන්නේ ළමයි දැන් y කියලා. එතකොට y සමානයි u වෙනුවට තියෙන්නේ මෙතන w කියලා. w බෙදීම 2 1 ධන e. එතකොට y සමානයි ළමයි w කියන්නේ මොකද්ද? අපි හොයාගත්තා u බෙදීම 2යි 1 ධන e i බෙදෙනවා 2කින් වැඩි කරනවා 1 ධන e වලින්. ඕකනේ කතාව. හරිනේ? හරි. එතකොට අවසාන උත්තරේ හැටියට එන්නේ y සමානයි u බෙදීම 4යි 1 ධන e වර්ගය. අල්ලගත්ත නේද වැඩේ? ළමයි එහෙමයි ගාන හදන්න ඕනේ. මේ ගාන සමමිතියයි හින්දා මේ බලන්න අකුරු විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ගානේ ප්‍රවේගය ස්කන්ධය එකම තමයි. හරිනේ? හරි. ඒ ගාන මම හිතන්නේ ලේසි හැදුවා 2019 ලකුණු දෙන හැටි අපි ඉක්මනට ඉගෙනගෙන යමු. අනම 2019 ලකුණු දීලා තියෙන්නේ 5යි තන්ට 5යි 10යි ඊට පස්සේ 15යි ඊට පස්සේ 20යි 25යි හැටියට. හරිනේ? හරි. මේ 2019 A level ගැටුම ගෝල ගැටුම් ගන්න. හරිනේ? හරි අපි ඉක්මනට යනවා ළමයි 2020 ගාන try කරන්න. හරිනේ? මම කිව්වනේ applied කෙටි ප්‍රශ්න තමයි ලේසිම. මොකද එකම විදිහට හදලා තියෙන්නේ ළමයි. ගණන් හදන්න තියෙන ප්‍රමාණය හරි අඩුයි. මොකද applied maths නේ. applied maths කියන්නේ ඔයා කොහොමද maths එක applied කරන්න කියන එකයි බලන්නේ. හරිද? හරි. එතකොට ඒක ලොකු ගාණක් හැටියට සංකීර්ණ වෙන්නේ නෑ ළමයි. හරිනේ? හරි maths එක apply කරා කියන්නේ ඔයා ගොඩ. ඕක තමයි කතාව. හරිනේ? හරි අපි ඉක්මනට මෙන්න මේක බලමු. මේ 2020 A level ගාන ගෝල ගැටුම් ගාන. හරිනේ? හරි. ළමයි ඉක්මනට කරමු. අපි එක එකෙහි ස්කන්ධය m වූ හරිම අපි ඉක්මනට බලමු. එතකොට ස්කන්ධය m වූ a හා b අංශු දෙකක්. එතකොට a කියන්නේත් m b කියන්නේත් m. තුමට තිරස් ගෙවීමක් වත එකම සරල රේඛාවේ එහෙත් ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙමින් සරල ලෙස ගැටේ. ගැටුමකට මොහොතකට පෙර a හා b හි ප්‍රවේග පිළිවෙලින් u හා lambda u වේ. a හා b අතර ප්‍රත්‍යාගති සංගුණකය භාගයක් වේ. එතකොට e සමානයි භාගයක්ලු. එතකොට ගැටුමට පසු එතකොට මේක මම x කියලා දාගන්නවා, මම මේක y කියලා දාගන්නවා. එතකොට ගම්‍යතා සංස්ථಿತಿ මූලධර්මය දාන්න තියෙන මේ පැත්තට. එතකොට mu ධන m ඍණ lambda u සමානයි mx ධන my. එතකොට u ඍණ lambda u සමානයි x ධන y කියනවා. නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය දාපුවාම ළමයි E සමානයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය, ඒ කියන්නේ y ඍණ x. ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ u ධන lambda u. එයි ළමයි මෙතන ප්‍රවේග දෙක එකතු අඩු කරන්න ඕනේ. මොකද එකම දිශාවට හින්දා මෙතන ප්‍රවේග දෙක එකතු කරන්න ඕනේ විරුද්ධ දිශාවට හින්දා. හරිනේ? එතකොට E කියන්නේ මෙතන භාගයනේ. භාගය සමානයි y ඍණ x. එතකොට භාගයක් හරස් ගුණ කරනවා u එක එළියට පයින්නවා. එතකොට භාගයක් u 1 ධන lambda සමානයි y ඍණ x කියලා එනවා. හරිනේ? හරි. මොනවද අහන්නේ ළමයි? දැනට අපි ඒ ටික හෙව්වා. එතකොට ගැටුමට මොහොතකට පසු a හි ප්‍රවේගය සොයා. a හි ප්‍රවේගය කියන්නේ x නේද? හරි. x හොයන්නේ කොහොමද ළමයි? බලා ගන්න. x හොයන්න ලේසි. මේක 1යි මේක 2යි එකතු කරොත් නම් ළමයි x දෙක කැපෙනවා. මොකද මේක ධන x මේක ඍණ x. x දෙක එකතු කරොත් කැපෙනවා. ඒ හින්දා මේ දෙක අඩු කරා නම් හරි. එතකොට 1 ඍණ 2. එතකොට y ගෙපිලා x ඉතුරු වෙනවා. හරි. එතකොට ළමයි u ඍණ
lambda u වලින් අඩු කරන්න ඕනේ භාගයක් u එක ධන lambda සමානයි x ඍණ x ඒ කියන්නේ 2x හරිද හරි ළමයි ගලවන්න තියෙන්නේ මේ මොනවාද වරහන් ඉවත් කළාම අපි කරමු එතකොට u ඍණ lambda u ඍණ භාගයක් u ඍණ භාගයක් lambda u සමානයි 2x u ඍණ භාගයක් u කියන්නේ ළමයි භාගයක් u ඍණ භාගයක් ඍණ lambda u ඍණ භාගයක් lambda u කියන්නේ ඍණ 3 බෙදීම 2ක් lambda u සමානයි 2x එතකොට භාගයක් u එළියට ගත්තාම ඉතුරු වෙන්නේ 1 ඍණ 3යි lambda සමානයි 2x එතකොට 1 යට 4යි u 1 ඍණ 3යි lambda සමානයි x හරිනේ එතකොට ඕක තමයි ළමයි ඒ උත්තරේ 1 යට 4යි u 1 ඍණ 3යි lambda තේරුණා නේද කතාව හරිනේ අපි හදපු දිගම ගානනේ දැනට ඔව් තාම ඉවර නෑ නේ වැඩේ ඒහි චලිත දිශාව ප්‍රතිවිරුද්ධ බව පෙන්වන්න දැන් බලන්න ළමයි මගේ දැනට මොකද්ද තියෙන්නේ දැනට තියෙන්නේ ඔරිජිනල් දිශාව දකුණු පැත්තට මම ඒ දිශාවටම තමයි ළමයි මගේ x එක මාක් කරේ හැබැයි මේගොල්ලෝ කියනවා නෑ මෙයා අනිත් පැත්තටයි යන්නේ කියලා ගැටුමෙන් පස්සේ ඒ කියන්නේ මගේ x එකේ දිශාව මම වැරදි මාක් කරලා තියෙනවා ඒ හින්දා අනිවාර්යෙන්ම මගේ x වල අගය ඍණ වෙන්න ඕනේ තේරුණා නේද කතාව මේක ඍණ වෙන්න ඕනේ මගේ එක මොකද මගේ දිශාව වැරදි තේරුණා නේද කතාව හරි අපි බලමු මොකද්ද මේ කියන්නේ lambda මොකද lambda විශාලයි 3න් 1 නම් lambda විශාලයි 3න් 1 නම්ලු හරි අපි බලමු මොකද්ද ඒ කතාව කියලා lambda විශාලයි 3න් 1යි ඒ කියන්නේ 3යි lambda විශාලයි 1යි ඒ කියන්නේ 1 ඍණ 3යි lambda කුඩයි බිඳුවයි ඒ කියන්නේ මේක මොකද්ද ළමයි මේක ඍණ කියලායි මේ කියන්නේ හරි එතකොට මේක ඍණ වෙනවා නම් ළමයි මේක කුඩයි බිඳුවට එතකොට හැබැයි මේක විශාලයි බිඳුවට නේද අනිත් පැත්තට යනවා ඔව් මම අනිත් පැත්තට ලියුනේ හරි සෝරි මෙතන ළමයි මේක කුඩයි බිඳුව මේක විශාලයි බිඳුව හරිද මේක කොහොමද ළමයි ධනනේ හරිනේ හරි එතකොට ළමයි මේක ධන දැන් මේකත් ධන හැබැයි මේක ඍණ කියලායි මෙන්න මෙතන කියන්නේ හරිනේ හරි එතකොට ළමයි ඔක්කොම වැඩි කරපුවාම ඍණ එනවා ඒ කියන්නේ x කුඩයි බිඳුව ඒ කියන්නේ මගේ දිශාව වෙනස් වෙනවා හරිනේ එතකොට ඒ කියන්නේ ඒහි ප්‍රවේගය ගැටුමට පසු නේ ගැටුමට පසු ඒහි ප්‍රවේගය ප්‍රතිවිරුද්ධ වේ හරිනේ අනේ තර්කයෙන් මේක ඉවර කරගන්න ඕනේ අල්ලගත්තද වැඩේ හරිනේ හරි හරිම ලේසි ළමයි මේ තර්කය ලොකුයි නේ ගාන ඔව් ගොඩක් කාලෙකින් ගාන ලොකු වුණා කරන්න දෙයක් නැහැ ඉතින් එහෙම තමයි හැබැයි පොඩි තර්කයක් තිබ්බේ මොන හරි දැනගන්න තියෙනවා නම් දැන් අහගන්න පුළුවන් හරිනේ ආයි කියන්නම් මේ ඍණ කියලායි පෙන්වන්න ඕනේ මොකද මෙයා කියන දිශාව වෙනස් වුණා කියලා ඉතින් අපි අරන් තියෙන ඔරිජිනල් දිශාවේ හැටියට නම් දිශාව වෙනස් වෙන විදිහක් නැහැ හැබැයි දිශාව වෙනස් වුණා කියන්නේ x එක ඍණ කියලා පෙන්වන්නයි තියෙන්නේ හරිනේ හරි ලකුණු දෙන විදිහ අපි චුට්ටක් බලමු ළමයි මේකට ලකුණු 10ක් දීලා දිනා මට තේරෙන්නේ නැහැ එයි කියලා මේකට දීලා තියෙනවා ලකුණු මෙතන නෙමෙයි මෙතන දීලා තියෙන ලකුණු 5ක් මේ ඔක්කොම මෙච්චර අමාරුවෙන් ගාන හදලා ලකුණු 5ක් දීලා තියෙනවා මෙතනට මේ තර්ක කිරීමට ලකුණු 5යි හරිනේ ඔන්න එහෙම තමයි 25 දෙන්නේ මේ 2020 A level ගාන හරිනේ ලකුණු 25යි කෙටි ප්‍රශ්න නම් දැන් ළමයි පට්ට කෙටි නේද මතකයි නේ ඔයගොල්ලෝ මතකද දන්නේ ඔයගොල්ලෝ සැප්තැම්බර් 12 වෙනිදා මගේ ක්ලාස් එනකොට නම් ළමයි සමහර රචනා සමහර ලකුණු 25 කෙටි ප්‍රශ්න කරා පැය භාගයක් විතර දැන් නම් ඔය ඔයගොල්ලෝ විනාඩි 2කට 3ට කරනවා හරිනේ හරි අපි ළමයි ශනික 2021 කරන්නයි යන්නේ ස්කන්ධය m වූ p අංශුවක් ස්කන්ධය 2m වූ q අංශුවක් සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාවක් දිගේ පිළිවෙලින් 4u හා u වේග වලින්
එකිනෙක දෙසට චලනය වෙමින් සරල ලෙස ගැටේ. හරිනේ. හරි. මේක 4u වලින් වදිනවා. මේක u වලින් වදිනවා. p හා q අතර ප්‍රත්‍යාගති සංගුණකය මෙතන මම ලියා ගන්න e සමානයි 4 වෙදීම 5 නම් ගැටුමට පසු ප්‍රවේග එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වන බව පෙන්වන්න. මම ඒක දැනම මම ඒ හින්දා දෙපැත්තට දා ගන්නවා. හරිද? දැන්මම මම තීරණය කරලා ඉවරයි දෙන්න දෙපැත්තට යන්නේ කියලා. මොකද මෙතන නිකන් ඒ වගේ කතාවක් කියනවා. ඒ කියන්නේ ළමයි එහෙනම් මේකත් ධන මේකේ දිශාවත් හරි මේකේ දිශාවත් හරි ඔය දෙන්නම ධන කියලා පෙන්වනවා නම් හරි. අල්ලගත්තද වැඩේ? දෙන්නත් පැති දෙකකට යනවා කියලා අපි දැන් කිව්වනේ ළමයි. ඒගොල්ලොත් කියනවා දෙන්න යන්නේ පැති දෙකකට තමයි කියලා. ඒ කියන්නේ මගේ x වල දිශාවත් හරි මගේ y වල දිශාවත් හරි ඒව වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ළමයි මගේ x එකක් ධන වෙන්න ඕනේ y එකක් ධන වෙන්න ඕනේ. අල්ලගත්තද වැඩේ? හරිනේ? හරි. ළම ගාන හදන්න යන්නේ ගම්‍යතා සංස්ථිති මූලධර්මය මේ පැත්තට දාන්නයි යන්නේ. කියන්නේ එහෙනම් m වැඩි කිරීම 4u ධන 2m වැඩි කිරීම ඍණ u සමානයි m වැඩි කිරීම ඍණ x ධන 2m වැඩි කිරීම y. එතකොට 8u ඍණ 2u කියන්නේ 6u සමානයි ඍණ x ධන 2y. ළමයි m ඔක්කොම කැපිලා යනවා නේද? හරිනේ? හරි. ඊට පස්සේ ළමයි නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය දාන්නයි තියෙන්නේ. එතකොට E සමානයි ගැටුමින් පසු සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ x ධන y ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ 4u ධන u. එයි ළමයි දෙකම එකතු කරේ සාපේක්ෂ ප්‍රවේගය එකතු වෙනවා එකිනෙකට විරුද්ධ දිශාවන් එක්ක ගණන් හදනකොට. හරි. E කියන්නේ 4 බෙදීම 5 සමානයි x ධන y බෙදීම 5u 5ට 5 කැපෙනවා 4u සමානයි x ධන y. හරි මම මේකට 1 කියලා දා ගන්නවා මම මේකට 2 කියලා දා ගන්නවා. හරි ළමයි. එතකොට 1 2යි එකතු කරනවා. 1යි 2යි එකතු කරද්දී ඍණ x වලට ධන x එක කැපෙනවා ළමයි. 2යි 3යි 2යි y 3යි 2යි y ධන y සමානයි 3යි y. 6යි u ධන 4යි u කියන්නේ 10යි u. හරිනේ? හරි. එතකොට u සමානයි y සමානයි 10යි u බෙදීම 3යි. හරිනේ? හරි. දැන් u ධන හැටියට ගන්න එපා ළමයි නේ. මොකද ගාන ඔරිජිනල් පටන් ගන්නෙම u ධනයි කියලා නේ. ඒ කියන්නේ දිශාව ඒ කියන්නේ u එක ළමයි අර්ථ දක්වලා ඉවරයිනේ. ඒ හින්දා u ධනයි. එතකොට දැන් u ධන හින්දා u හරි කියලා ගන්නවා. u හරි නම් ඔයාලට වෙනවා ඔක්කොම හරි එහෙනම් y ධන තමයි. එකක් හරිනේ. හරි. y ධනයි. ඒ කියන්නේ අපේ දිශාව හරි. ඒ කියන්නේ යා දිශාව මාරු කරලා තමයි තියෙන්නේ. u වලට වඩා ප්‍රතිවිරුද්ධ දිශාවකට තමයි දැන් යා යන්නේ. ඒක හරි. දැන් x ගන්නත් ඕනේ ළමයි. ආදේශ කරා නම් හරි ගිහිල්ලා. එතකොට මේක ගෙනල්ලා මම මෙතනට දා ගන්නවා. එතකොට 4u සමානයි x ධන 10u බෙදීම 3යි. එතකොට මෙතන එනවා ළමයි 2u බෙදීම 3 සමානයි x කියලා. හරිනේ? හරි. එතකොට මෙතනත් ළමයි u ධන වුණාම ඔයාලට පේනවා x නිකම්ම ධන වෙලා යනවා. අල්ලගත්තද වැඩේ? එතකොට ඔයාලට ලියන්න පුළුවන් a හා b අංශු දෙකම ප්‍රතිවිරුද්ධ වේ. ගැටුමට පසුනේ. ගැටුමට පසු a හා b දෙකම ප්‍රතිවිරුද්ධ වේ. තාම ඉවර නෑ වැඩේ ළමයි. ඔන්න බලන්න. ගැටුමෙන් පසු p හා q එකිනෙක a දුරකින් පිහිටීම සඳහා ගතවන කාලය. හරි මේක මාර ලේසි ළමයි. මෙන්න මේ ගණන් හදන හැටි. ගොඩක් කට්ටිය මේක නානවා මම දැකලා තියෙනවා. මම ඒ හින්දා ඔයගලන්ට සාපේක්ෂ ප්‍රවේගය කියන නැවත නැවතත් කියනවා ඒක මාර ලේසි කියලා. හරිනේ? හරි. එකක් නවත්තන්න ඕන ළමයි. මේ වගේ ගණන් හදාදී දැන් දෙකම දෙපැත්තට යනවානේ. p මේ පැත්ත p මෙහෙට යනවා q මෙහෙට යනවා. එතකොට ඒ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගයත් එක්ක තමයි ළමයි මේ ගාන හදන්න ඕනේ. හරිද? එතකොට මෙතන දෙපැත්තට යන්නේ. එතකොට මේ දෙන්නගේ දුර කීයක් තියාගන්න ඕනේ කියලාද කියන්නේ? ඒ දුරක් තියාගන්න ඕන කියලායි කියන්නේ. එතකොට මේ දෙන්නගේ දැන් එතකොට එකක් නිශ්චල කරන්න ඕන ළමයි. එතකොට මේක නිශ්චලයි කියලා හිතුවොත් අපිට මේකට ඔන්න බලන්න. මම මෙහෙම කියන්නම්. දැන් ඇත්තටම ළමයි මේක යන්නේ කොහොමද? මේක x වලින් යනවා, මේක y වලින් යනවා.
හරිද? එතකොට මේකේ තේරුම මොකද්ද? මම මේක නිශ්චලයි කියලා සැලකුවොත් මේක නිශ්චල වුණොත් මේකට q වලට වැටෙනවා සාපේක්ෂ ප්‍රවේගය. මොකද්ද q වලට සාපේක්ෂ ප්‍රවේගයක් වැටෙනවා? x ධන y කියලා. අල්ලගත්තද වැඩේ? නැත්තම් හෝ q බිඳුවයි කියලා සැලකුවොත් ඒ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය කාට සෙට් වෙනවද? පීට සෙට් වෙනවා. අල්ලගත්තද වැඩේ? කොහොම හරි වා දෙකෙන් එකකට තමයි මේ ගාන හදන්න ඕනේ. අල්ලගත්තද වැඩේ? මතක තියාගන්න වස්තුන් දෙකක් චලිත වෙනකොට ඒ දෙන්න අතර තියෙන දුර හොයන්න නම් ඔයා අනිවාර්යයෙන්ම සාපේක්ෂ ප්‍රවේගයෙන් ගාන හදන්න ඕනේ. ඒක හොඳටම දන්නවා ඔයා. අර රචනා ප්‍රශ්නේ සාපේක්ෂ ප්‍රවේගයෙන් නේද හදන්නේ? අර එක නැවක් අරහ යනවා කියනවා මේ නැව අරහ යනවා කියනවා. හැබැයි ඒ දෙන්න අතර දුර මෙච්චරක් තියාගන්න ඕනේ කියනවා. ඉතින් ඒකේ රචනා ප්‍රශ්නේ හැදුවෙත් සාපේක්ෂ ප්‍රවේගයෙන් නේද? ඉතින් මේක හදන්නේ සාපේක්ෂ ප්‍රවේගයෙන් යන තමයි ළමයි. මොකද දෙන්නම චලනය වෙන හින්දා. එතකොට එකක් නිශ්චල කරන්න ඕනේ. එකක් නිශ්චල කරද්දී එයාගේ ප්‍රවේගයත් අනිත් එක ළඟට යටනවා. හරිද? එතකොට ඒකට තමයි අපි සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. හරිනේ? හරි. කාලයන හොයන්න කියන්නේ ළමයි වේගය සමානයි දුර බෙදීම කාලය. එතකොට කාලය සමානයි දුර බෙදීම වේගය. එතකොට කාලය සමානයි a බෙදීම x ධන y. හරිනේ? හරි. ළමයි 10 10යි 12යි 10 2 12යි නේ. 12 3ෙන් බෙදුවම 4යි. එතකොට a බෙදීම 4යි u කියලා එනවා. හරිනේ? හරි ඒ තමයි කාලය. හරි ඔන්න ලකුණු 25යි 2021 මාර්ලේසිනේ. හරි ලකුණු දෙන හැටි බලමු. වෙනද වගේම මෙතනට 5ක් හම්බ වෙනවා. මෙතනට 5ක් හම්බ වෙනවා. w සමානයි 2යි u. හරි මෙතනට 5ක් හම්බ වෙනවා. මෙතනට 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ දෙකටම 5යි හම්බ වෙන්නේ. දැනටම 20ක් හම්බුණානේ. එතකොට මේකට 5යි 25. හරිනේ? හරි මේ 2021 A level තව ගණන් 3යි අපි ඉක්මනට හදමු. 22 මේ 2022 A level එක එකක ස්කන්ධය M වූ ABC අංශ තුනක් සුමට තිරස් මේසයක් මත සරල රේඛාවක A හා B එකිනෙකට A දුරින් දිග වූ සැහැල්ලු අවිතන්නේ තන්දුවකින් යාකර රූපේ පෙනෙන තබා ඇත. B අංශුව A ඉඳන් B දිශාවට ආවේගයක් දෙනු ලබන්නේ ආවේගයෙන් මොහොතකට පසු B හි ප්‍රවේගය u වන පරිදිය. u සමග ගැටුමෙන් මොහොතකට පසු B හි ප්‍රවේගය AB දිශාවට බව පෙන්වන්න. මෙහි E හා B E යනු B හා C අතර ප්‍රත්‍යාගත සංගුණ කියවේ. මෙම ගැටුමෙන් පසුව A හා B සමග ගැටීමට ගතවන කාලයද සොයන්න. හරිනේ? හරි. ළමයි මේකේ මෙහෙමයි වෙන්නේ. දැන් B ඇවිල්ලා U වලින් වදිනවානේ C ගෑන්ගේ. හැබැයි දෙන්නම එන්නේ ළමයි එකට. කවුද? මේ A එකයි B එකයි ගැට ගහලානේ තියෙන්නේ ළමයි. ඒකට ගැට ගහලා තියෙනකොට මෙයත් U වලින් ඇවිල්ලා දැන් කාගේ ඇඟේද වදින්නේ? C ගේ ඇඟේ වදිනවා. C ගේ ඇඟේ වදිනවා කියලානේ කියන්නේ. යා නිශ්චලව ඉන්නවා. හැබැයි මෙයත් එනවා ළමයි U වලින්. මේ දෙන්නම එකම පද්ධතියක් හැටියට තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අල්ලගත්තද වැඩේ? හරි. හරි. දැන් අපි මෙන්න මේ ගානට දානවා නිව්ටන්ගේ ගම්‍යතා සංස්ථිති මූලධර්මය දානවා. ඒකට ගම්‍යතා සංස්ථිති මූලධර්මය දාමු ළමයි මේ පැත්තට. එතකොට m වැඩි කිරීම u ධන m වැඩි කිරීම බිඳුව සමානයි එතනට අපි xy කියලා දාගමු. හරිනේ? m වැඩි කිරීම x ධන m වැඩි කිරීම y. හරිනේ? හරි. එතකොට තමයි u සමානයි x ධන y. නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය දාන්නයි යන්නේ ළමයි. එතන එනවා E සමානයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය. කියන්නේ y ඍණ x. ඒ ළමයි y ඍණ x කියලා ලියන්නේ ගැටුමෙන් පස්සේ ඉස්සරහ යන එක ලොකුයි. ඒ හින්දා අඩු කරන්දී අපි y ඍණ x කියලා ලියනවා. මෙතන u ඍණ බිඳුවයි. එතකොට EU සමානයි y ඍණ x. හරිද? හරි. මෙතන ළමයි අපි සීත් එක්ක කිසිම ගණනයක් නෑ නේද?
ඔව් b ගැන විතරයි අහන්නේ නේද? හරි b ගැන අහන්නේ. එතකොට මේක 1 මේක 2 b ගැන අහනවා කියන්නේ x ගැනයි අහන්නේ. ඒ හින්දා තමයි එකතු කරලා හරියන්නේ නැහැ. මේ දෙක අඩු කරා නම් හරියක්. හරි අපි අඩු කරලා බලමු u ඍණ eu සමානයි y ඍණ y කැපිලා යනවා x ඍණ x x ධන x 2යි x. එතකොට u බෙදීම 2 1 ඍණ e සමානයි x. ඒක නේද අහන්නේ? හරි. ඒ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මෙහි e හරි. මෙම ගැටුමෙන් පසු ඒට b සමග ගැටීමට ගතවන කාලයද සොයන්න. ආනියම ගන්න. කරන්නේ ආයි සාපේක්ෂ ප්‍රවේගය එන්නයි යන්නේ. හරිද? ඔන්න දැන් b සීත් එක්ක ගැටුණානේ ළමයි. b සීත් එක්ක ගැටුණයින් පස්සේ මෙයාගේ ප්‍රවේගය x වෙනවා. තේරුණාද නැද්ද? ගැටුමෙන් පස්සේ දැන් මේ සීත් එක්ක වදිනවනේ ළමයි. සීත් එක්ක වැදුණෙන් පස්සේ u නෙමෙයි දැන් යා x. මෙයා දිගටම u තමයි. හරිනේ? දැන් මෙන්න මේ කවුද? මෙයා මොකද වෙන්නේ? මෙයාගේ ළඟ තියෙනවා u කියලා ප්‍රවේගයක්. තේරුණාද නැද්ද? හරිනේ? u ලොකු යාමයි x. දැන් මේ දෙන්න වැදුන දැන් මෙහෙමනේ. දැන් මෙයා ඇවිල්ලා මෙයාගේ ඇඟේ වැදුනා. එතකොට ඒ දෙන්නට එනවා ප්‍රවේග දෙකක් xy කියලා. දැන් බලන්න ළමයි දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා y වලින් යනවා ගැටුවෙන් පස්සේ මෙයා x වලින් යනවා. හැබැයි ළමයි තව එක්කෙනෙක් මේ නූලට ගැට ගහලා ඉන්නවා. කවුද? a. එයා ලොකුයිද බලමුකෝ දැන්. දැන් ළමයි u මේ 1 ඍණ e කියන්නේ භාග සංඛ්‍යාවක් නේ. e කියන්නේ හැමදෙස්සම බිඳුවත් එකත් අතර සංඛ්‍යාවක්. ඒතකොට ඒක භාගයක්නේ. ඒ භාගය ළමයි දෙකෙන් බෙදපුවාම තවත් භාග වෙනවනේ ළමයි. හැබැයි එතකොට ඔයාලට තේරෙනවද මේ ඔක්කොම භාගයක් නේ. එතකොට u වල මොකක් හරි භාගයක් තමයි x කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට පේනවා මෙතනින් පේනවා ළමයි x අනිවාර්යයෙන්ම u වලට වඩා පොඩි වෙන්න ඕනේ. ඇයි මේක භාග සංඛ්‍යාවක් නේ. එතකොට මොකක් හරි භාගයක u වලින් මොකක් හරි භාගයක් තමයි x කියන්නේ. එතකොට x එක පොඩි u එක ලොකුයි. ඒ හින්දා ළමයි මූ ඇවිල්ලා කවදා හරි මුගේ ඇඟේ හැප්පෙනවා. මොකද මූ හයියෙන් එනවා. හයියෙන් ඇවිල්ලා මුගේ ඇඟේ හැප්පෙනවා. අන්න දැන් දෙන්නම හැබැයි නිස්සලා නෑ. දෙන්නම චලනය වෙනවා. දෙන්නම චලනය වෙනවා නම් ආයි මේ ගාන හදන්නේ මොකෙන්ද ළමයි? සාපේක්ෂ ප්‍රවේගයෙන් තමයි මේ ගාන හදන්න ඕනේ. හරිද? හරි. මොකක් ගැනද අහන්නේ? ඒට b සමග ගැටීමට ගතවන කාලය සොයන්න. නූල දිග කීයද ළමයි? නූල දිග a. එතකොට ඔයා මොකක් හරි දෙන්නගෙන් එක්කෙනෙක්ව නවත්තන්න ඕනේ. දෙන්නගෙන් එක්කෙනෙක් නවත්තද්දී මතක තියාගන්න සාපේක්ෂ ප්‍රවේගය හොයන්න ඕනේ. හැබැයි මතක තියාගන්න දැන් දෙන්නම තියෙන මේ u එකයි x එකයි තියෙන එකම දිශාවට. එහෙනම් ලොකු එකාගෙන් පොඩි එකා අඩු කරන්නත් ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම u ලොකු වෙනවා කියන එක දැන් තේරෙනවා නේද? හරිනේ? හරි දැන් ඔයාලට පුළුවන් ළමයි a b මොකද ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙයාව බිඳුව කරන්න පුළුවන්. මෙයාව බිඳුව කරොත් මෙයා මොකක් වෙනවද ළමයි? u ඍණ x වෙනවා. මොකද u ලොකුයි x වලට වඩා සහ දෙන්නම යන්නේ දැන් එකම දිශාවට. නැත්තම් ළමයි ඔයාලට පුළුවන් මොකද්ද ළමයි? a එක මෙහෙම ගියදෙන් b එක මෙහෙම ගියදෙන් මෙයා නිශ්චල කරන්න. මෙයාව නිශ්චල කරපුවාම මෙයා u ඍණ x වෙනවා. තේරෙනව නේද කතාව? ඔයාලට කැමති එකකින් ගාන හදන්න පුළුවන්. හරි. මම දැන් ගාන හදන්න යන්නේ. කාලය නේද හොයන්නේ කියන්නේ කාලය සමානයි දුර බෙදීම වේගය. මොන දුරද චලනය කරගන්න ඕනේ? ඒ දුරක් චලනය කරගන්න ඕනේ මොන ප්‍රවේගයකින්ද? u ඍණ x කියන ප්‍රවේගයකින්. එතකොට t එක හොයාගන්න පුළුවන්. u කියන්නේ මොකද්ද ළමයි? u නෙමෙයි x. එතකොට a බෙදීම u ඍණ x මොකද්ද මෙතින්? u බෙදීම 2 1 ඍණ e. හරිනේ? හරි. මොන බලන්න ළමයි මේ ගාන හදන හැටි. ඔයාලට පේනවද දන්නේ u වරහන් ඉවත් කරද්දී ඍණ u බෙදීම 2. එතකොට 1 u ඍණ u බෙදීම 2 කියන්නේ u බෙදීම 2. මෙතන ධන u බෙදීම 2ක් e. හරිනේ? හරි. එතකොට හැමෝම දෙකෙන් වැඩි කරනවා. එතකොට උඩට 2යි a එනවා. u එකක් එළියට ගන්නවා. 1 ධන e. හරිනේ? හරි. ඕක නම උත්තර. සාපේක්ෂ ප්‍රවේගය ගණන් හද ළමයි මොකද්ද සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ මේකයි. වස්තුන් දෙකක් චලනය වෙනවා නම් ඒගොල්ලෝන්ගේ ගණන් හදන්න නම් අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ සාපේක්ෂ ප්‍රවේගය ගත යුතුමයි. හරිනේ? හරි. මේ 2022 තේරුණා නේද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. හරි. ලකුණු දෙන හැටි චුට්ටක් බලමු. තමයි තේරෙන්නේ නැත්නම් අහන්න ඕනේ ශනික.
ශනික පටස් වලින් අහන්න ඕනේ. හරි ලකුණු දෙන හැටි හම්බුණා. ලකුණු 5යි 10යි 15යි 20යි 25යි. හරිනේ. හරි මේ 2022 A level ගාන තේරුණා නේද ළමයි? හරිනේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න ඕනේ. අපි මෙව සෑහෙන හැදුවා. ඒ හින්දා ඕගොල්ලන්ට නම් දැන් මෙවුවා කිරි කජු වගේ ඇති. හරිනේ. හරි. මතක තියාගන්න ඔය කාලය අනිවාර්යයෙන්ම සාපේක්ෂ ප්‍රවේගයේ කාලය සම්බන්ධ ගැටලු වලදී මතක තියාගන්න සාපේක්ෂ ප්‍රවේගයෙන් ගාන හදන්න. මොකද වස්තුන් දෙකම චලනය වෙන නිසා. තේරුණා නේද? වස්තුන් දෙකම චලනය වෙන නිසා සාපේක්ෂ ප්‍රවේගයෙන් ගණන් හදන්න. දෙන්නම එකම පැත්තට යනවා නම් අඩු කරලා ගන්න නැත්නම් එකතු කරලා ගන්න. හරිනේ. හරි. මේ මොකද 2023 සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාව දිගේ පිළිවෙලින් 2u හා u වේග වලින් එකිනෙක චලනය වෙන. හරිනේ. හරි. a මේ පැත්තට එනවා 2u වලින් b මේ පැත්තට යනවා u වලින්. හරිනේ. හරි. a හා b අතර ප්‍රත්‍යාඝාත සංගුණකය e වේ. ගැටුමෙන් පසු a හා b ප්‍රවේග සොයා මම යාට x කියලා දාගන්නවා මම යාට y කියලා දාගන්නවා e සමානයි 3 එක නම් ගැටුමෙන් පසු ඒ නිශ්චලතාවයට පැමිණෙන බවද සොයන්න. හරි. ගම්‍යතා සංස්ථිති මූලධර්මය මේ පැත්තට දානවා ළමයි. m වැඩි කිරීම 2u ධන m වැඩි කිරීම ඍණ u සමානයි m වැඩි කිරීම x ධන m වැඩි කිරීම y. u සමානයි x ධන y. නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාති නියමය ප්‍රත්‍යාඝාති සංගුණකය සමානයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය. මෙතන ළමයි හොඳටම පේනවා එකම දිශාවට යන හින්දා ලොකු එකාගෙන් පොඩි එක අඩු කරන්න ඕනේ. විරුද්ධ දිශාවන් වලට යන හින්දා එකතු කරන්නයි ඕනේ. e සමානයි එතකොට 3ක් eu නේ 3යි ue 3ක් eu සමානයි y ඍණ x. මොකක්ද අහන්නේ? දෙන්නම හොයන්න කියලා කියන්නනේ. එතකොට මෙයා 1 මෙයා 2 1 ධන 2 ළමයි එකතු කරපුවාම x වලට x එක කැපෙනවා. එතකොට 2y සමානයි u ධන 3ක් eu නේ. u ධන 3ක් eu u එක එළියට ගන්න y සමානයි u බෙදීම 2 1 ධන 3ක් e. හරිනේ. හරි. ඊට පස්සේ ළමයි 1න් 2 අඩු කරන්න 1න් 2 අඩු කරද්දී එනවා u ඍණ 3ක් eu x වලින් y වලින් y එක ගියාම කැපෙනවා x ඍණ x 2x. එතකොට u බෙදීම 2 1 ඍණ 3යි u සමානයි x. හරිනේ. හරි. මොනවද අහන්නේ? ගැටුමෙන් පසු e සමානයි 3න් 1 නම් ගැටුමෙන් පසු a නිශ්චල වෙනවා කියලා කියන්නේ. හරිනේ. හරි. ඔයා පටස් ගාලා e තියෙන දැනට 3න් 1 දාන්න. එතකොට ළමයි x බිඳුව වෙලා යනවා. හරිනේ. හරි ඉවරයි. ඔන්න 2023 ගාන හැදුවා. පට්ට ලේසි ගානක් ඒක. මුකුත්ම නෑ නමයි. හරිනේ. හරි. අපි ඒකට උත්තර ටික ලකුණු දෙන හැටි හොයාගමු. වෙනද වගේම මෙතනට 5යි මෙතනට 5යි 10යි 15යි 20යි 25යි. හරිනේ. හරි. හරිම ලේසි. අපි ඉක්මනට අන්තිම ගාන හදන්නයි යන්නේ. ඒක හැදුවා වැඩි ඉවරයි. හරිනේ. හරි. ස්කන්ධය 2m වූ a අංශුවක් a 2m ස්කන්ධය m වූ b අංශුවක් සුමට තිරස් මේසයක් මත එකම සරල රේඛාව දිගේ පිළිවෙලින් u හා 3u වේග වලින් එකිනෙක දෙසට චලනය වෙමින් මෙයත් මෙහෙට යනවා මෙයත් මෙහෙට යනවා. ඉන්නඩිකින්න fashion. හරි. u හා 3u වේග වලින් එකිනෙක දෙසට චලනය වෙමින් සරල දෙස ගැටේ. ගැටුමෙන් පසු හා b ගැටුමෙන් පසු a හා b නේ
ගැටුමෙන් පසු A හා B ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙයි. මෙහා මෙහෙට x මෙහා මෙහෙට y ප්‍රත්‍යාඝාත සංගුණකය E විශාලයි 1 යට 8යි කියලා පෙන්වන්නයි තියෙන්නේ. හරිද? ගම්‍යතා සංස්ථಿತಿ මූල ධර්මය දාන්නයි තියෙන්නේ මේ පැත්තට. එතකොට 2mu ධන m ඍණ 3u සමානයි 2m ඍණ x ධන m y. හරිද? ඔක්කොම m ටික කැපිලා යනවා ළමයි. 2u ඍණ 3u කියන්නේ ඍණ u සමානයි ඍණ 2x ධන y. හරිද? ඕනේ ළමයි. 2u හරි. එතකොට නිව්ටන්ගේ ප්‍රත්‍යාඝාති නියමය දැම්මොත් E සමානයි ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය x ධන y. ඇයි ඒ ධන y දාන්නේ? දෙපැත්තට යන හින්දා. ඊට පස්සේ ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය එකතු කරන්නේ ඇයි ආයි දෙන්නගේ දිශාව වෙනස් වෙන හින්දා. එතකොට 4යි EU සමානයි x ධන y. අපි එකක් හොයමුනේ ළමයි. කැමති එකක් හොයන්න ඔයාලට මොකද E විශාලයි 1ට 8යි කියලා පෙන්නන්නනේ තියෙන්නේ ළමයි. හරිනේ? හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයා මොකද්ද හොයන්න කියන කාරණේ. හරිනේ? හරි. මොකක්ද තත්ත්වේ? දැන් තියෙන්නේ දෙක වසර වැඩක්. මම මේකට 1 කියලා දාගන්නවා. මම මේකට 2 කියලා දාගන්නවා. ළමයි 1න් 2 අඩු කරනවා. y වලට y එක කැපෙනවා. ඍණ 2x ඍණ x ඍණ 3x සමානයි ඍණ u ඍණ 4i u. ඔක්කොම ඍණ වලින් බෙදෙනවා. 3x සමානයි u ධන u එළියට ගත්තා. එතකොට ධන 4i u e x සමානයි u බෙදීම 3යි 1 ධන 4i e. හරිනේ? හරි. හරි. ඊට පස්සේ ළමයි මම ඔහොම දීලා මම දැන් y එක හොයාගන්නත් එපා ළමයි. y එක හොයන්න නම් 2 2කින් වැඩි කරනවානේ. 2 2කින් වැඩි කරලා එකතු කරා නම් හරි. එයි ළමයි මෙතන 2x වෙනවා. මෙතන ඍණ 2x ඇවිල්ලා කැපිලා යනවා. හරි. හරි. එතකොට 2 2කින් වැඩි කරද්දී 2u වෙනවා. 2u ධන u 3u. 3u සමානයි 8eu ධන ඍණ u නේ. හරිනේ? හරි. එතකොට 3y සමානයි 8i eu u එක එළියට ගන්න පුළුවන්. එතකොට 8i ඍණ 1. එතකොට y සමානයි u බෙදීම 3යි 8i ඍණ 1. ළමයි මේ ගණන් දෙකෙන් මොකද්ද ගන්න ඕනේ වැඩේට? ඔයාලට පේනවද මේ 8ක් තියෙනවා මෙතන මේ? e විශාලයි 1 යට 8යි කියලා තියෙනවා. එතකොට e විශාලයි 1 යට 8යි කියලා මෙතනින් ගන්න බෑ. මෙතනින් තමයි ගන්න ඕනේ. හරිනේ? මොකද්ද තර්කය? තර්කය පැහැදිලි. අපි දිශා හරියට ලකුණු කරලා තියෙන්නේ. මොකද දෙන්න දෙපැත්තට යනවා කියලා කියනවානේ. ඒ හින්දා ඔයා y අපේ ගාන හරි කියලා කියන අපේ උත්තරය හරි. කියන අපේ උත්තරය ධන වෙන්න ඕනේ. අපි හරියටම දිශාව අරගෙන තියෙන. ඒ හින්දා අපි අපේ උත්තරය ධන විය යුතුයි කියලා අරගන්නවා. හරිනේ? හරි. දාලා මෙතන ගාන හදනවා. u බෙදීම 3යි 8i ඍණ 1 විශාලයි බිඳුවයි. එතකොට 8i ඍණ 1 විශාලයි බිඳුවයි අරව හරස් ගුණ වෙනවා. එතකොට e විශාලයි 1 යට 8යි. හරිනේ? හරි. ඔතනින් වැඩේ ඉවරයි. තමයි දැන් ඔයාට හිතනවා නම් මේකත් එතකොට ධන වෙනව නේද? මම නිකන් අමතර එකක්. x විශාලයි මොකද්ද? මේකත් වෙන්න ඕනේ ළමයි. හරි. එතකොට ඇයි ඒකේ දිශාව හරිනේ? එතකොට මොකද වෙන්නේ? u බෙදීම 3යි 1 ධන 4යි ඔන්න බලන්න වෙන දේ විශාලයි බිඳුවයි. එතකොට ළමයි 1 ධන 4යි e ඒ කියන්නේ 1 ධන 4යි e විශාලයි බිඳුවයි e විශාලයි ඍණ 1 යට 4යි. හරි ළමයි කොහොමත් e විශාලයි තමයි. මොකද e අනිවාර්යයෙන්ම කොහොමත් තියෙන්නේ බිඳුවයි 1යි අතරනේ. ඒක අපි දන්නවා. e තියෙන්නේ කොහොමත් බිඳුවයි 1යි අතර. මෙයා කියන්න ඕනේ නැහැ. මෙයා කියන්නේ e විශාලයි ඍණ 1 යට 4යි කියලා. ඉතින් හරිනේ බං කොහොමත් ඒක දන්නවා. ඒක අර ඉර නැගිනහිරින් පායනවා වගේ කතාවක්. හරි. ඉතින් ඒ හින්දා මේ වැඩිපුර දෙන්න යන්න ඕනේ නැහැ. ඔයාගේ වැඩ ටික කරගෙන පාඩුවේ පැත්තකටලා ඉන්න. හරිනේ? හරි. ළමයි අපි අන්තිම 2024 ප්‍රශ්නේ ලකුණු ටික දාගෙන යමු. මේකට 5යි
මෙතන්ට 5යි මෙතන්ට 5යි මෙතන්ට 5යි මෙතන්ට 5යි ඔන්න 25 හරිනේ හරි ළමයි ඔයගොල්ලන්ගේ ඇප්ලයිඩ් වල පළවෙනි iPad session එක කොහොම ඉවර වෙනවා හරිම ලේසි ගානක් තිබ්බේ ගණන් දෙකක් විතර ඇරෙන අනිත් ඔක්කොම මේ දඩ බඩ ගාලා වුණා විනාඩි දෙකට වුණා අනිත් ඒවත් ඉතින් එහෙම මාව මේ පේනවනේ සමහර ප්‍රශ්න ළමයි මේ 2017 එහෙම අර දෙන්න ඕන කමට දීලාද මන් දන්නේ වැඩේ කොට දැම්ම හරිනේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගත සංගුණකය දාන නිව්ටන්ගේ ප්‍රත්‍යාගත සංගුණය කියන්නේ ගැටුමට පසු සාපේක්ෂ ප්‍රවේගය බෙදීම ගැටුමට පෙර සාපේක්ෂ ප්‍රවේගය සාපේක්ෂ ප්‍රවේගය හොයන්නේ කොහොමද ළමයි දිශාව වෙනස් නම් එකතු කරන්න දිශාව සමානයි නම් ලොකු එකකින් පොඩි එකා අඩු කරන්න ගැටුමකට පෙර පිටපස්ස එකාගේ ප්‍රවේගය ලොකුයි ගැටුමට පස්සේ ඉස්සරහින් යන එකාගේ ගැටුම ප්‍රවේගය ලොකුයි ඊට පස්සේ ළමයි ගම්‍යතා සංස්ථිත මූලධර්මය දාද්දී දිශාව සලකලා දාන්න ඕනේ එතකොට වැඩේ කොට දා ගන්න පුළුවන් ආවේගය හොයන්න ඕන වෙලාවට ආවේගයේ දිශාව තමයි ඩෙල්ටා mv වලට සෙට් වෙන්නේ විශේෂයෙන්ම කියන්න ඕන කාරණය තමයි මෙන්න මේ ගණන් දුර බෙදීම කාලය වේගයේ සමානයි දුර බෙදීම කාලයේ ගණන් එනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න සාපේක්ෂ ප්‍රවේගයෙන් තමයි දාන්න ඕනේ. ඔයාලට කවුරු නිශ්චල කරත් කමන්නේ මොකද සාපේක්ෂ ප්‍රවේගය අනිත් එකාට ඔටෝමැටිකලිම යනවා. ඉතින් ඒ හින්දා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා ඔයගොල්ලෝ. හරිනේ? හරි. එතනින් තමයි ළමයි මේ ගාන හැදුවේ. හරිනේ? ඉතින් 2014 ඉඳන් 14 15 16 17 18 19 20 21 22 23 24 කියන ගණන් ඔක්කොම හැදුවා. හරිනේ? හරි. එහෙනම් ළමයි PDF එක එක්මන්ට එවන්නම් group එකට discussion group එකට දාන්න. අපි ඉක්මනටම ඊළඟ කෙටි ප්‍රශ්න වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟට තියෙන්නේ අපිට ප්‍රක්ෂිප්ත. අපි ඒකත් මේ වගේ ශනික කොටස් ඉවර කරමු. හරිනේ? හරි එහෙනම් හොඳට වැඩ කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හරි? ජය වේවා.